අද වගා සංග්‍රාමයේ තුලින් ඔයාලට අරන් ඇවිල්ලා තියෙන්නේ මේ රටකජු වවන සාර්ථක ක්‍රමයක් පිළිබඳව. මේක ඊටාම පහසුයි. අපිට තියෙන මේ රටකජු බීජ ඉස්සල්ලාම සකස් කරගන්න. මේ බීජ පැල කරගන්න මේ විදිහට වතුරේ පොඟවලා අපි මේක වැලි මත තමයි පැල කරගන්නේ. දවස් 3ක් විතර වෙද්දී මේ බීජ හොඳට ප්‍රයෝහණය වෙනවා. ඊට පස්සේ අපි මේක සිටව ගන්න පුළුවන්. මෙතනදී අපිට රටකජු හිටවන්න සාමාන්‍යයෙන් ටයර් එකක් වගේ පාවිච්චි කරන්න පුළුවන්. ටයර් එකේ උඩ කොටස කපලා අපිට මේ විදිහට ඉස්සරහට හදා ගන්න පුළුවන්. පස් මිශ්‍රණය දාලා. මේකට අපි ගන්නේ කොම්පෝස්ට් 30ක්, සාමාන්‍ය පස් 30ක්, 10 20ක්, කොහොබත් 20ක් එකතු කරලා මේ හදාගන්න මිශ්‍රණය තමයි අපි පස් මිශ්‍රණයේ මේකට දාන්නේ. මේකට අපිට තව දෙයක් කරන්න පුළුවන්. අර ගෙදරින් අහක දාන කොම්පෝස්ට් එහෙම නැත්නම් කිචන් වේස්ට් මේ විදිහට අපිට මේ වාජනයක් මේ විදිහට සිදුරු කරලා මේකේ අපි දාන්න පුළුවන්. ඊළඟට වතුර දාන්න අපිට පුළුවන්. මේ කොටන් බඩ් එකක් මේ විදිහට හිල් කරලා දාලා මේ බෝතල් වල අපිට මේකට වතුර දාන්න පුළුවන්. ඒතර මේකේ තමයි අපි මේ ප්‍රෝහණය කරගත්ත බීජ සිටවන්නේ. මේ විදිහට බාන්න මේ වතුර දැම්මහම මේකේ තෙතමනේ රඳා පවතිනවා. මේ විදිහට අපිට පුළුවන් මේ භාජනයේට දාන්න. මේකේ අපිට අමතරව තව හදාගන්න පුළුවන් EMIC පොහොර. මේක හදන විදිය පිළිබඳ අපි වීඩියෝ එකක් දාලා මේ පිළිබඳ ලිපියක් දාලා තියෙනවා. EMIC කියලා කමෙන්ට් කරන්න. එතකොට ඒක ලබා ගන්න පුළුවන්. මේකත් මේ පළතුරු වර්ග, ගෙදර අහක දාන පළතුරු වර්ග වලින් හදාගත්ත මේ දියරේ EMIC දාලා මේක තනුක කරලා තමයි අපි මේවට දාන්නේ. එතකොට හොඳ වර්ධනයක් මේක අපිට දැක ගන්න පුළුවන්. ඊළඟට කෘමි හානි තියෙනවා නම් අපිට මේ විදිහට හදාගන්න පුළුවන් කෘමි විකාරසකේ. මේකට අපි ගන්නේ ගාලික් එහෙම නැත්නම් සුදු ලුණු එක මේ සබන් දියරේ දාලා අපිට මේ විදිහට හදාගන්න පුළුවන්. සාමාන්‍ය දින 40ක් වෙද්දි මේ විදිහට වර්ධනයක් තියෙනවා. දින 100ක් වෙද්දි අපිට මේ අලවල අස්වැන්න ගන්න පුළුවන් මේ රටකජු වල. බලන්න මේ විදිහට හොඳ අස්වැන්නක් අපිට ලැබෙනවා.